හරි හැමෝටම තෙරුවන් සරණයි. එතකොට ඉංග්‍රීසි ව්‍යාකරණ මුලින් ඉඳන් ඉගෙනගෙන යන පාඩම් මාලාවේ ඔයා එකතු වෙලා ඉන්නේ 8 වෙනි පාඩමත් එක්ක. එතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරේ 7 වෙනි පාඩම proper noun. එතකොට මේ පාඩම සරලව ඉගෙන ගත්තා. අද කතා කරමු අපි 8 වෙනි පාඩම. එහෙනම් දාගන්න මාතෘකාව දරුවෝ ටික දැන් මේ වීඩියෝ ටික බලන දරුවෝ අපිත් එක්ක එකතු වෙලා මොකද කරන්නේ? මේ වෙලාවෙම පොතක් අරගෙන පෑනක් අරගෙන මේ වෙලාවෙම ලස්සන නෝට් එකක් හදාගෙන යනවා. පැහැදිලි නේද? මං හිතනවා අපි මුලින් ඉඳන්ම 1 2 3 4 5 6 වීඩියෝ ටික බලන් ආවනම් තේරෙනවා අපි මුලින් ඉඳන්ම නෝට් එකක් ලස්සනට පිළිවෙලට හදාගෙන යන්නේ. පැහැදිලිනේ? හරි එහෙනම් දාගන්න අපේ 8 වෙනි පාඩම දාගමු. 8 වෙනි පාඩම තමයි countable noun. countable noun දාගන්න 8 වෙනි පාඩම countable noun දාගමු. සිංහල තේරුමත් පල්ලෙන් ගණන් කළ හැකි නාම පද දාගන්න ළමයි. සිංහල තේරුම දාගමු පල්ලෙන් countable noun කියලා ලිව්වා. ඊට පස්සේ දාගන්න සිංහල තේරුම ගණන් කළ හැකි නාම පද. හරි. එතකොට මොකද්ද ගණන් කරන්න පුළුවන් කියන අදහස? මොකද්ද ගණන් කරන්න පුළුවන් කියලා කියන්නේ? මෙහෙම හිතන්නකෝ. දැන් හරි මම හිතනවා මාතෘකාව ලියාගත්තා කියලානේ. මාතෘකාව ලියාගත්තානේ. හරි. එහෙනම් මම මාතෘකාව මකනවා. හරි. බලමුකෝ. එතකොට මොකද්ද countable? ඒ කියන්නේ මොකද්ද? ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනි. සරලම කතාව ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනි. මෙහෙම හිතන්නකෝ. මම ගන්නවා පොත් දෙකක්. පොත් දෙකක්. ඔය එක පොතක් මෙන්න තව පොතක්. හරි. එතකොට මෙතන දැන් මේක මෙහෙම අනින්න පුළුවන් අපිට. හරි. එතකොට දැන් මෙතන අපිට පේනවා පොත් තියෙනවනේ. මෙතන පොත්. හරිද? එතකොට මේ පොත කියන එක පොත් කීයක් තියෙනවද? පොත් මෙතන දෙකයි තියෙන්නේ. අන්න හරි. පොත් දෙකයි. එතකොට මේ පොත කියන නාම පදයට හොඳට බලාගමු. countable noun එකක් කියන්නේ මේ පොත කියන නාම පදයට සංඛ්‍යාවක් පාවිච්චි කරලා ඒකේ ප්‍රමාණය කියනවා. පැහැදිලිද? දැන් මේ බලන්නකෝ. මේ පෑනනේ. මාකර් එක පෑනනේ. මෙතන නාම පදේ මොකද්ද? පෑන. හරිද? එතකොට මේකේ ප්‍රමාණය කොහොමද කියන්නේ? සංඛ්‍යාව පාවිච්චි කරලා. සංඛ්‍යාව තමයි 1. අපිට කියන්න පුළුවන් පෑන් කීයක්ද? 1ක්. එතකොට පෑන කියන්නේ ගණන් කරන්න පුළුවන්නේ. අපි කියනවා අන්න ඒවට මොනවද? countable noun කියලා. පැහැදිලිද? එතකොට දැන් මේ දවස්වල නම් ඉතින් අගෝස්තු නිවාඩුව හින්දා පෑන් පොත් අල්ලන්නෙවත් නැතිව ඇති. දැන් නිවාඩු මාසෙනේ සෙල්ලම් කරනවා, සරුංගල් යවනවා, වැඩ ගොඩයිනේ. හැබැයි ඉතින් ඒකත් එක්ක මතක තියාගමු මේ දැන් පෑන් දෙකක් පෑන ගණන් කරන්න පුළුවන්. පොත් 5ක්. එතකොට පොත ගණන් කරන්න පුළුවන්. එතකොට පෑන පොත කියන්නේ දරුවෝ මොනවද? countable noun. ඒවා ගණන් කරන්න පුළුවන් නාම පද. පැහැදිලි නේද? එහෙනම් අපි නෝට් එක දාගමු. තරුමාක්කයක් දාන්නකෝ බලන්න මෙහෙම. තරුමාක්කයක් දාලා මාතෘකාවට පල්ලේ තරුමාක්කයක් දාලා සිංහලෙන් ලියාගමු. සිංහලෙන් මාත් එක්කම සිංහලෙන් ලියාගෙන යමු. දාගන්න තරුමාක්කයක් දාගමු. ඉංග්‍රීසි භාෂාවේ මාත් එක්කම ලියමු. දැන් මාත් එක්කම ලියන්න ගමු. ඉංග්‍රීසි භාෂාවේ නාම පදයක ප්‍රමාණය. ඉංග්‍රීසි භාෂාවේ නාම පදයක ප්‍රමාණය සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි නම්. ඉංග්‍රීසි භාෂාවේ නාම පදයක ප්‍රමාණය සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි නම් ඒවා countable noun වේ.
හරි. එතකොට පොත කියන එක දරුවෝ පහක් තියෙනවා. පොත බලමු. දැන් මේ පොත කියන එක පහෙන් අපි ප්‍රමාණයක් දක්වලා තියෙන. ඒ කියන්නේ මොකද්ද? සංඛ්‍යාවක්. විතර සංඛ්‍යාවක් පෙන්නනවනේ. මේක නම්බර් එකක්. ඉලක්කමක්නේ. එතකොට අපිට පුළුවන් අපි හිතනවා මෙන්න මේක ඉලක්කමකින් පෙන්නන හින්දා මේ පොත ගණන් කරන්න පුළුවන්. එහෙනම් අපි කියන දරුවෝ මොනවද? countable noun කියලා. එතකොට මේ පැත්ත ගන්නවා අපි 5 කියලා. මේ පැත්ත ගන්නවා අපි books කියලා. හරි වැඩේ පැහැදිලි. එතකොට අපි දන්නවා මේ පහ සංඛ්‍යාවක් ගණන් කරන්න පුළුවන්. ඒ හින්දා දරුවෝ මෙන්න මේ book කියන්නේ countable noun එකක්. book කියන්නේ countable noun එකක්. හරි නේද වැඩේ? එහෙනම් මම හිතනවා පාඩම තේරුම් ගත්තා කියලා. එහෙනම් දරුවෝ ලියාගත්ත නෝට් එක පල්ලෙන් මෙන්න මේ එක්සැම්පල් එක දාගන්න. හරි වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලා එක්සැම්පල් එක දාගන්න. මම හිතනවා වැඩේ පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඉස්සරහට තව මේ වගේ වීඩියෝ ගොඩකින් හම්බෙමු. එහෙනම් අදට පාඩම ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකේ ලස්සනට හම්බෙමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.